ආයිබෝවන් ඩිකෝඩ් ලැබ් ට්‍රේඩිං YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා දන්නවා අපි මේ channel එක කරන්නේ Ethereum crypto market එකේ support and resistance වලට market එක කොහොමද react කරේ එකත් එක්ක අපි market entries ගත්තේ කොහොමද කියලා සරලව අපි මේ channel එකේ කරන්නේ Ethereum market එකේ trading opportunities decode කරන එක. එකතු වෙන්න අද වීඩියෝ එක ගොඩක් පොඩි වීඩියෝ එකක්. මොකද අද අපි කතා කරන්නේ දෙසැම්බර් 20 21 දවස් දෙක එකට අල්ලලා. ඒකට හේතුවක් තියෙනවා. ඔයාලා දන්නවා මගේ දෙසැම්බර් 19 වීඩියෝ එක බැලුවේ නැත්නම් පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. මොකද මේ වීඩියෝ එකේ තියෙනවා අන්තිමට මම බලන් හිටියේ මාකට් එක ඔයාලා දන්නවා මෙතන මම ස්ටොප් ලොස් එකක් කෑවා. ඊට පස්සේ මම බලන් හිටියා මෙන්න මෙතන මෙන්න මේ ලෙවල් එකෙන් පටන් අරගෙන මෙන්න මේ රතු පාට කැන්ඩල් එක නැත්නම් මේ bearish කැන්ඩල් එක පටන් ගන්න දුන්න මූව් එක මෙතනින් ඉවර වුණා. ආයෙ මූව් එකකින් ඒ මෙතන දුන්න ලෝ එක කැඩුවා මෙන්න මේ ලෝ එකකින්. ඔයාලට පේනවා. හැබැයි මේ මූව් එක පටන් ගත්තේ මෙන්න මෙතනින්. එන්න ඒ මූව් එක ක්ලෝස් කරා ලස්සන බුලිෂ් කැන්ඩල් එකකින් දෙසැම්බර් 20 වෙනිදා. ඉතින් මගේ එන්ට්‍රි ක්‍රයිටීරියාස් ඔක්කොම හරි. මම මගේ ස්ටොප් ලොස් එක පල්ලෙහෙන් තියලා මේකත් එක්ක වෙන්ට වුණා. ට්‍රේඩ් එක ට්‍රිගර් වුණා. ඔයාලට බලන් ගියොත් තේරෙයි ට්‍රේඩ් එක කොච්චර වෙලා රන් වුණාද කියලා. ඔයාලට බලන් හිටියොත් මේ පේනවා. මෙහෙම බැලුවට ඇත්තටම පේන්නේ නැහැ. මේක මොකද්ද මේ වෙන්නේ කියලා. තේරෙනවද? දුවලා ගිහිල්ලා තවත් එකක් මම ඔයාලට කියන්න මම කලින් දවසේ channel කලින් වීඩියෝ එකෙත් මම ඔයාලට කිව්වා මෙන්න මේ level එක අපි ගණන් ගන්න නැහැ. ඔයාලා හිතයි ඔන්න මම සාමාන්‍යයෙන් මෙන්න මේ level එකට ගියපු ගමන් මම break even කරනවා. එතකොට මේ trade එක දුවලා නැහැ නේද කියලා. නෑ. මේ level එක යන්නේ පස්සේ. මේ level එක යන්නේ පස්සේ ඔයාලට පේනවා පටන් ගන්න තියෙන්නේ මෙන්න මෙතනින්. ඒක මෙහි ඉඳන් එන level එකක් නෙවෙයි. එතකොට ඒ නිසා තමයි ට්‍රේඩ් එක ක්ලෝස් කරන්න ඇත්තේ. මේක දෙසැම්බර් 19 වෙනිදා ගොඩ වෙලාවක් කියන්නේ මුළු දවසම ගියා. ඔන්න දෙසැම්බර් 20 වෙනිදා මෙන්න දෙසැම්බර් 21කටත් ආවා. 21කත් දවසම ගිහිල්ලා එකම එක හොඳ කර තිබ්බේ. මගේ ස්ටොප් ලොස් එක හන්ටුනේ නැහැ. මාකට් එක උඩටම මූව් එකක් දුන්නා. මේක ප්‍රොෆිටබල් කරපු මූව් එකක්. හැබැයි වැඩේ තියෙන්නේ මට දෙසැම්බර් 21 කතා කරන්න බෑ දවස ඇතුලේ මේ මූව් එක ගැන. සරලව ගත්තොත් දෙසැම්බර් 20යි 21යි මට කීයක්වත් ලොස් උනේත් නැහැ, ප්‍රොෆිට් කරෙත් නැහැ. ඔයාලට මං සරලව මේක කොහොමද උනේ කියලා පෙන්වන්න මං 30 මිනිත් එක නැත්තම් 1 hour එක දාලා පෙන්වන්නම්. මේ තින්නේ අපේ ට්‍රේඩ් එක. මේ ඔයාලට පේනවා දෙසැම්බර් 19 වෙනිදා ඉවර වුණාට පස්සේ ගත්ත ට්‍රේඩ් එකක්. ඒක මුළු දෙසැම්බර් මුළු දවස් 19 පුරාම ගියා. ඔයාලට පේන මේක තමයි මම අර කිව්ව ලෙවල් එක. මේක අදාළ නැහැ. ඒක අදාළ වෙන්නේ පස්සේ. ඉතින් ඒකත් එක්කම ට්‍රේඩ් එක මුළු දවසම රන් වුණා. දෙසැම්බර් 20 මෙතන තියෙනවා. ඔයාලට පේනවා 20ත් මුළු දවසම රන් වුණා. ඉතින් අතන මම එකයි කිව්වා මම ට්‍රේඩ් එකේ ප්‍රොෆිට් එකක් ගත්තා. හැබැයි මේ දවස් දෙක ඇතුළත නෙවෙයි. ඉතින් ඒක නිසා තමයි මම හිතුවේ දෙසැම්බර් 19 වෙනිදා සමාවෙන් දෙසැම්බර් 20 වෙනිදායි 21 වෙනිදායි වීඩියෝස් දෙක එකට ගේන්නවා කියලා. මොකද ඕවර්ऑල් පොසිටිව් වත් නෙගටිව් වත් මට අවුට්කම් එකක් නැති නිසා. ඉතින් මේම තමයි දෙසැම්බර් 20යි 21යි අපි Ethereum market එකේ ට්‍රේඩ් ටික ගත්තේ. එක ට්‍රේඩ් එක සරලව රන් උනේ. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. මාකට් එකේ අපි අදින ලෙවල්ස් වලට මාකට් Ethereum මාකට් එක කොහොමද රියැක්ට් වෙන්නේ කියලා අපි බලන්නේ. ඉතින් මෙහෙම තමයි රියැක්ට් කරේ. ලොස් එකකුත් නැහැ ප්‍රොෆිට් එකකුත් නැහැ. එහෙම තමයි සමහර දවස්. අපි ඊවට අපි අපේ ස්ට්‍රැටජි එකේ දිගටම ඉන්නවා. ඉතින් දෙසැම්බර් 20 21 Ethereum crypto market එකේ අපි ගත්ත ට්‍රේඩ්ස් මේ විදිහට තමයි අපි ඔයාලට ගේන්නේ. මේ විදිහටම මාත් එක්ක Ethereum crypto market එකේ levels වලට අපි normal level කිව්වට එක්ක resistance level නැත්නම් support level වලට market එක react කරන්න කොහොමද? අපි entries ගන්න කොහොමද? දවස් කොහොමද profitable කරන්න කියලා ඉගෙන ගන්න, දැනගන්න මාත් එක්ක ගවේෂණය කරන්න එකතු වෙන්න ඊළඟ වීඩියෝ එකේ. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරගන්න. අපි දවස ගානේ videos කියනවා. දවස ගානේ අපි ගත්ත trades analysis එකක් අපි කියනවා. ඉස්සරහට මම plan කරනවා
පොඩි ලයිව් සෙෂන්ස් කීපයකුත් කරන්න. එතකොට ඔයාලට පුළුවන් ලයිව් මාත් එක්ක එකතු වෙලා ප්‍රශ්න තියෙනවා නම් දැනගන්න. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් දෙසැම්බර් 22 වෙනිදා කොහොමද අපි Ethereum මාකට් එකේ ට්‍රේඩ්ස් ගත්තේ කියලා කතා කරන්න වීඩියෝ එකකින් හමු වෙමු.